Hello guys, welcome to Ghost and YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ගොඩ කාලෙකින් පස්සේ අදත් visual එකක් අරන් ආවා යාළුවනේ. ඇත්තටම කිව්වොත් The Demon කියන visual එක තමයි මම අද අරන් ආවේ. ඔයගලන්ට හිතනවා ඇති මේ අකා මොකද්ද මේ ගෙදර ඉඳන් rituals කරනවා අරක මේක කරනවා කියලා. but guys අපි දෙයක් කරන්න කලින් පොඩි දෙයකින් පටන් ගන්න තමයි ලොකු දෙයකට යන්න ඕනේ. එතකොට තමයි ලයිෆ් එකේ පොඩි එන්ටර්ටේන්මන්ට් එකක් තියෙන්නේ. but guys මම කියන්න ඕනේ නැහැ ඔයගොල්ලන්ට මේක දන්නවා. වීඩියෝ එකට යන්න කලින් headset දාගන්න. මේ ritual එක ගැන මම ඔයගොල්ලන්ට ඉස්සරහට explain කරන්නම්. මේක demon කියන ritual එක මේකෙන් තමයි මේ අපට ඉන්න ආත්මයන් control කරලා ඒගොල්ලන් අපි කියන දේ අහලා ඒගොල්ලන් කොහොමද communicate කරන්න කියලා දැනගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා අපිට. එහෙමනම් guys වීඩියෝ එකට යමු. Let's go. දැන් guys demon ritual එකට ඕන කරන set එක මම ලෑස්ති කරගත්තා. එහෙමනම් guys වීඩියෝ එක skip කරන්න නැතුව බලන්න. හොඳ horror content එකක් මම ඔයගලන්ට දෙනවා. බලන්න යාළුවනේ. දැන් මේ හරි අත්පොදාත්මයක් එක communicate කරන්න හදන වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. මම ඒකට උන කරන මන්ත්‍රය දැන් මේ වෙලාව මතුරනවා. ඒ මතුරලා වුණාට පස්සේ තමයි මම ඇත්ත ඒක communicate කරන්නේ. මේ හරි අත්පොදාත්මයක් ඉන්නවනම් මේ කෝල බලා yes no yes කියන්න no no කියන්න පුළුවන්. අද්භූතාත්මයක් ඉන්නනම් මේකත් එක්ක communicate කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා. communicate කරන්න පුළුවන් අවස්ථාව තියෙන මේ අද්භූතාත්මයක් ඉන්නවා. yes කියලා තමයි කියන්නේ යාළුවනේ. ගොඩක් rituals කරා මට කිසිම බලපෑමක් ආවේ නැහැ. ඔයා මෙතන යන පාටකුත් නැහැ. මේ ඔයාද ඉන්නේ. කී පාර ritual එක කරපුව ඔයාද මම මෙතන තාමත් ඉන්නේ මේ ගේ ඇතුලේ. මගේ ගෙදර ඔයාද ඉන්නේ කියන එක මට පොඩක් කියන්න පුළුවන්ද? guys yes කියලා තමයි කියන්නේ. මම උල්ලන්නේ ඔයාලට අත පේනවා ඇති බලාගන්න. ඔයා ඇයි ගියේ නැත්තේ කියන්න. ඇයි ඔයා ගියේ නැත්තේ කියලා. guys දැන් නෝ කියන පැත්ත තමයි යන්නේ. ආ කියන්නේ ඇයි යන්නේ නැත්තේ කියලා. මේක තප්පරයකට මං ගැස්සුණා. එහෙනම් මෙයා යන්නේ නැති හේතුව කියනකොට ඒ තරම් ගැස්සෙල්ලක් ඔයාලා වීඩියෝ එක කැප්චර් කරන්න නැති මම පෙන්නන්න. ඉස්සෙල්ලත් මම ඉන්නවද කියලා ඒ වෙලේම මන්ත්‍රය කියලා කිව්වට පස්සේ සත්‍යයක් යවුණ පල්ලේ බොහෝ දුරට මම තනියෙන් තමයි rituals කරන්නේ. අර ඉස්සරහට යනවා සත්‍යය එනවා. ඔයා දැන් ඇයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ? මම කියන දේවල් වලට කරන්න පුළුවන්ද? oh my god එයා මේක control කරනවා. what the fuck
මීටි පන්දුවනි වන්න පුළුවන් යස් කියන්න පැරණන් නෝ කියන්න නෝ කියලා තමයි කියන්නේ යාළුවනේ නවත්තන්න ඔයා ඉන්න තැන මට පෙන්නු කරන්න පුළුවන්ද මට නම් තේරෙන්නේ නැහැ මම මේ ඩිමාන්ඩ් කරන රිචුවල් එක මම හොයාගත්ත දෙයක් දැන් ඒක ලස්සනට වැඩ කරනවා ගෝස්ට් කෙනෙක් එක්ක කමියුනිකේට් කරන්න පුළුවන් සුපිරිම මෙතඩ් එක තමයි අතවත් තොල්ලන්න නැතුව ඒක ඔටෝ යනවා ඒ ඇන්ගල්ස් වලට හිතා ගන්න දැන් මේ මට දාඩිය දාලා කියා ගන්න බෑ මේ රිචුවල් එක කරනකොට බලමු ඔයා දැන් ඉන්න දිශාව මට පෙන්වන්න පොඩ්ඩක් ඔයා කොහේ හරි ඉන්නේ කියලා ඔයා කොයි පැත්තද ඉන්නේ කියලා මට කියන්න guys මේ පැත්ත තමයි පෙන්වන්නේ මේ ෆොටෝ පැත්ත ඔයා දැන් මේ ෆොටෝවේදී ඉඳගෙන ඉන්නේ එයා මේ පුටුවේ තමයි ඉඳගෙන ඉන්නවා කියන්නේ යස් කියලා තමයි කිව්වේ මට අතරම ගියොත් හිතා ගන්න බෑ මේ වෙන දේවල් Andando peinado peinado ඔයාලට දැන් මේ ෆොටෝ ඔල්ලන්න පුළුවන්ද guys උඩට බලා ගන්න yes කියලා තමයි එයා කියන්නේ මේ ෆොටෝ ඔල්ලන්න පුළුවන් කියලා එයා කියනවා ඇත්තටම මම මෙතනට ඇවිල්ලා ඉන්නවා ෆොටෝ ඔල්ලන්න ඇත්තටම ඔයා දැන් මෙතන ඉන්නවා නම් මේ හරි මේ ආත්මේ මෙතන ඉන්නවා නම් මේ ෆොටෝ දැන් හොල්ලන්න ඕනේ මෙයා මේ ෆොටෝවේ තමයි guys ඉන්නේ දැන් මේ ෆොටෝව මේ පැත්තට move වුණා එයා මෙතන ආයෙත් තවක් ඉන්නවා නම් ආයෙ පාර මූව් කරලා මෙන්න ෆොටෝව guys සෙන්සර් ලයිට් එකත් පත් වුණා දැන් මෙතන මේ ආත්මේ ඉන්නවා කියන එක 100% මේ සෙන්සර් ලයිට් එකෙන් ඔප්පු වුණා මම ළඟට ගිහිල්ලාවත් මේ වෙන්නේ මම ඉන්න තැනමයි මේ සෙන්සර් ලයිට් එකෙන් තමයි දැන් මේක කැප්චර් කරලා පෙන්නුවේ හරි ඔයා දැන් මෙතනට ආවා කියන එකට සාක්ෂි තියෙනවා but දැන් මම ලයිට්ස් ඔක්කොම ඔෆ් කරලා ඔයත් එක්ක කමියුනිකේට් කරන්න පුළුවන් කොහොමද කියලා බලනවා ඔයා විශ්සරට ගෙන්නන්න පුළුවන්ද කියලා බලනවා කොහොමද කියලා ඔයා එන්න බෑ කිව්වට මම කොහොමද කියලා ඔයා විශ්සරට ගෙන්නන්න තමයි බලන්නේ මේ පුටුව තමයි ඉස්සල්ලා ඇල්ලුනේ මෙතනින් මේ තියෙන්නේ
අද්භූත සිදුවීමක් තමයි guys ඒක ඇවිල්ලා. लाइट्स ඔක්කොම off කරා. දැන් විතර ආලපාල ගෙවල සත්‍ය එනවා. but අපි කිසිම දෙයකටවත් අපි ඇවිල්ලා කිසිම දෙයකටවත් බය නැතුව ඉන්න ඕනේ. අද මම සත්‍යයක් විතරයි යවුනේ පිටිපස්සේ. ඔයාද මේ දේ කරේ? මගේ අතේ කිසිම දෙයක් නැහැ යාළුවනේ. ඔයාට ආයෙත් ඒ දේ කරන්න පුළුවන්ද? පාදයක බිම වැට්ටුවේ කොහොමද බිම වැටුනේ? මේ ඒක බිම වැටිලා. මේ කැලෙන්ඩරේ මෙතන තිබ්බේ. දැන් මෙතනින් බිමට වැටුණා. හිතා ගන්න බැරි දෙයක් මේක. පැටෙන්න විදියක් නැහැ යාළුවනේ. වාගේ වැඩ කැලේ එයාගේ වැඩ කැලලක් පෙන්නලා තමයි දැන් මෙතනින් යන්න හදන්නේ. අතරම කිව්වොත් මම ඔය තමයි වෙන කෙනෙක් නෙමෙයි. මෙතන කවුරු ඉන්නවද? මේ මගේ අල්මාරිය. මේක ඇතුලේ අක්කුන්ට එන්න බෑ. ආවත් එහෙම මම කෙලවලා තමයි යවන්නේ. දැන් කැලෙන්ඩරේ බිම වැට්ටෝ වගේම තව මොනවද දෙයක් කරන්න? ඔයාලට තව මොනවද දෙයක් කරන්න පුළුවන් අවස්ථාව මම ලබා දෙනවා. පුළුවන් තරම් ඉක්මනින් කරන්න. මට ගොඩක් කලා වීඩියෝ එක කරන්න බෑ. ආයෙත් මේ සෙන්සර් ලයිට් එක පත් වෙනවා ආයෙත්. ඉතින් නම් කවුරුත් නෑ. හැබැයි පල්ලෙහා ගොඩක් ඇක්ටිවිටීස් වෙනවා. මට පල්ලෙහා නෑ යන්න බෑ. පල්ලෙහාට දාලා නෑ. පල්ලෙහාට ගියොත් එන්න මට ජිම් වීඩියෝ එක වගේ මට දුවම වෙන පඩිපෙලෙන් වැටෙන්න වෙන්නේ. කිසිම ඇක්ටිවිටි එකක් නෑ. මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරගමු. මෙයා මාත් එක්ක සෙල්ලම් දාන කෙනෙක් නෙමෙයි. මෙයාව යවන්න මම කොහොමරි කරලා උත්සාහ කරනවා. බලමු guys. මෙයා සෙල්ලම් දැම්මා. එවනම් guys මගේ වීඩියෝ එක like කරන්න, share කරන්න, subscribe කරන්න. ඔයගොල්ලෝ මන් දිගටම රැඳිලා ඉන්න. එවනම් guys ටටා bye bye.